හැමෝටම ආයිබෝවන් AI ඒ කිව්වේ කෘත්‍රිම බුද්ධිය. මේ වචන දැන් හැමතැනම ඇහෙනවනේ. ඒත් ඉතින් අපේ එදිනදා ජීවිතේට මේක ඇත්තටම උදව් වෙන්නේ කොහොමද? අන්න ඒ ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. අපි බලමු AI අපේ සහායකයෙක් කරගන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රම මොනවද කියලා. පොඩ්ඩක් හිතලා බලන්න. ඕනම වැඩකට දවසේ ඕනම වෙලාවක උදව් කරන්න ලෑස්ති සහායකයෙක් හිටියනම් ජීවිතේ කොච්චර ලේසි වෙයිද නේද? අන්න ඒ විශ්වීය සහායකයාගේ මිනාව එක AI වලට කරන්න පුළුවන් කොහොමද කියලයි අපි අද හොයලා බලන්න යන්නේ. මේ පැහැදිලි කිරීමේ ප්‍රධානම අරමුණ තමයි AI ගැන තියෙන අර ලොකු වියුක්ත අදහස් වලින් පොඩ්ඩක් ඈත් වෙලා අපි වැඩ කටයුතු වලට ඇත්තටම පාවිච්චි කරන්න පුළුවන් දේවල් ගැන කතා කරන්න එක. බලමු මේ තාක්ෂණයෙන් අපේ ජීවිත කොහොමද සරල කරගන්නේ කියලා. හොඳයි එහෙනම් අපි මුලින්ම පටන් ගමු අපේ රැකියා ස්ථානයෙන් AI වලින් වෘත්තීය ලෝකයේ කොහොමද අලුත්ම විදියකට වෙනස් වෙන්නේ කියලා බලමු. AI වලට පුරවම් අපේ කාර්යක්ෂමතාවයට එකපාරටම ලොකු බලපෑමක් කරන්න. හිතන්න වෙහෙසටපත් වෙලා වැඩ ගොඩක හිර වෙලා ඉන්න කෙනෙක් හරිම සතුටින් කාර්යක්ෂමව වැඩ කරන කෙනෙක් බවට පත් කරන්න AI වලට පුළුවන්. ඒ කියන්නේ අඩු කාලයකින් වැඩි වැඩ ප්‍රමාණයක් ඒ වගේම වඩාත් හොඳින් කරන්න අවස්ථාවක් හදලා දෙන එක. මේ තියෙන්නේ හරිම ප්‍රායෝගික උදාහරණයක්. බලන්න ව්‍යාපාර අදහසක් හදාගන්න තැන ඉඳලා ඒකට ආයෝජකයින්ට ඉදිරිපත් කිරීමක් හදන එක, Google දැන්වීම් ලියන එක, අලෙවිකරණ සැලසුම් දක්වාම සම්පූර්ණ ව්‍යාපාරයක්ම ගොඩනගන්න AI එකෙන් උදව් ගන්න පුළුවන්. මේකෙන් පේනව නේද මේක කොච්චර ප්‍රායෝගිකද කියලා? දැන් මේ ස්ලයිඩ් එකේ තියෙන සංසන්දනය ඇත්තටම බලවත්. සාම්ප්‍රදායික ක්‍රමයට පැය ගණන් ගත වෙන කෝඩින් වගේ දෙයක් AI සහයටිව මේ කෝඩ් එක ඩීබග් කරන්න වගේ සරල විධානයකින් තත්පර ගාණින් කරගන්න පුරුම වෙන හැටි බලන්න. කාලය කොච්චර ඉතුරු වෙනවද කියලා මේකෙන් පැහැදිලි නේද? ඉතින් මේකෙන් පැහැදිලි AI වල වෘත්තීය භාවිතය SWOT විශ්ලේෂණ වගේ උපාය මාර්ගික දේවල් වල ඉඳලා දිනදර්ශන කළමනාකරණය වගේ සැලසුම් කරණයට සහ පුද්ගලික කාර්යක්ෂමතා දක්වාම විහිදෙනවා. හරි අපි පළදායිදාවෙන් පොඩ්ඩක් මිදිලා ඊළඟ කොටසට යමු. මෙතනදී අපි අවධානය යොමු කරන්නේ AI අපේ නිර්මාණශීලීත්වයට උත්තේජනයක් වෙන්නේ කොහොමද කියන එක ගැන. හිතන්න කවුරු හරි AI එකකට මෙහෙම කියනවා කියලා. අබිරහස් නවකතාවක් සඳහා කතාන්තරයේ පෙරලියක් නිර්මාණය කරන්න. මේ වගේ නිශ්චිත කුතුහලය දනවන විධානයකින්ම පේනවා AI කොහොමද අපේ නිර්මාණාත්මක සහකරුවෙක් වෙන්න කියලා. අලිවිකරණ පිටපත් වගේ ව්‍යාපාරික දේවල් වල ඉඳලා ප්‍රබන්ධ කතාවකට චරිතයක් ගොඩනගන එක දක්වාම AI වලට කොයිතරම් විවිධ අන්තර්ගතයන් නිර්මාණය කරන්න උදව් කරන්න පුළුවන්ද කියලා මේකෙන් පැහැදිලිවම පේනවා. ඒ වගේම නිර්මාණශීලීත්වය කියන එක ලේඛනයට විතරක් සීමා වෙන්නේ නැහැ. ලාංඡනයකට වර්ණ තෝරණ එකේ ඉඳලා වෙබ් අඩවියක් නිර්මාණය කරන එක දක්වා දෘශ්‍ය නිර්මාණකරණයේදීත් AI වලට වැදගත් කාර්යභාරයක් ඉටු කරන්න පුළුවන්. දැන් අපි එන්නේ අවසාන සහ වඩාත්ම පුද්ගලික කොටසට. බලමු AI වල හැකියාවන් අපේ එදිනෙදා ජීවිතයට ගෙන්නේ කොහොමද කියලා. මේ කොටසෙන් අපි අවධාරණය කරන්නේ රැකියාවෙන් එහාට ගිහින් අපේ පුද්ගලික වර්ධනය සහ එදිනෙදා ජීවිතය කළමනාකරණය කරගන්න AI යොදාගන්න පුරුවන් කොහොමද කියලායි. මේ බලන්න කොච්චර ප්‍රායෝගික උදාහරණයක්ද කියලා. මේ තියෙන්නේ AI මගින් ජනනය කරපු පුද්ගලික දිනචර්යාවක්. උදේට කරන්න ඕනේ සිහි කල්පනාවෙන් ඉන්න ව්‍යායාමයේ ඉඳලා දවස සලසුම් කරන විදිහ දක්වාම මේ වගේ දෙයක් හදාගන්න පුළුවන්. මේ සංකල්පය හරිම සරණව තේරුම් ගන්න මේක උදව් වෙනවා. හරිම සංකීර්ණ අවුල් සාගත මාතෘකාවක් වුණත් පැහැදිලි තේරුම් ගන්න පුළුවන් දෙයක් බවට පත් කරගන්න AI කියන්නේ බලවත් මෙවලමක්. ඕනෑම කෙනෙකුට ඉගෙනීම පහසු කරගන්න මේක ලොකු උදව්වක්. මේකෙන් පේනවා AI වලට ඉගෙනීමේ බාධක බින්ද දාලා ඕනෑම කෙනෙක්ට ඕනෑම දෙයක් ගැන දැනුම වඩාත් පහසුවෙන් ලබා ගන්න උදව් කරන්න පුළුවන් බව. මූල්‍ය සලසුම්කරණය කියන්නේ තවත් හරිම වැදගත් පුද්ගලික ශාස්ත්‍රයක්. මේ දෘශ්‍ය සටහනෙන් පේනවා වගේ වියදම් වර්ග කරලා අයවැයක් හදාගන්න උදව් කරන්නත් AI වලට පුළුවන්. මේකෙන් මුදල් කළමනාකරණය හරිම පහසු වෙනවා. ඉතින් අපි මේ දක්වා කතා කරපු දේවල් සාරාංශගත කළොත් ප්‍රධාන තේමා තුනක් ඉස්මතු වෙනවා. වෘත්තීය ජීවිතයේ කාර්යක්ෂමතාවය, අපේ නිර්මාණශීලීත්වය සහ පුද්ගලික වර්ධනය. මේ ශාස්ත්‍ර තුනේදීම AI අපිට බලවත් සහායකයෙක් වෙනවා. අපි අවසන් කරන්නේ මේ ප්‍රකෝපකාරී සිතුවිල්ලෙන්. AI අපිට උත්තර දෙනවා නම් අනාගතයේදී අපි අහන්න ඕන අලුත් ප්‍රශ්න මොනවද? ඒ ගැන හිතන්න යමක් ඉතිරි කරමින් අපි සමුගන්නවා.